අද අපි කතා කරන්න යන්නේ ගුරු විභාගයෙන් සමත් වෙන්න නම් ඕගොල්ලෝ බලාගෙන යන්න ඕන තවත් කරුණු කීපයක්. අපි යන් කරුණු වලට. ශ්‍රී ලංකාවේ අනිවාර්ය අධ්‍යාපන වයස් සීමාව වන්නේ උත්තරේ තමයි අවුරුදු 5 සිට 16 දක්වා. අවුරුදු 5 සිට 16 දක්වා තමයි ලංකාවේ අනිවාර්ය අධ්‍යාපන වයස් සීමාව. අධ්‍යාපන පරිපාලන ව්‍යුහය තුළ කලාප අධ්‍යාපන කාර්යාලයක් පාලනය වන්නේ කා යටතේද? අධ්‍යාපන පරිපාලන ව්‍යුහය තුළ කලාප අධ්‍යාපන කාර්යාලයක් පාලනය වෙන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා යටතේ. ශ්‍රී ලංකාවේ රජයේ ගුරුවරුන්ගේ විශ්‍රාම වයස වර්තමානයේදී කීයද? ශ්‍රී ලංකාවේ රජයේ ගුරුවරුන්ගේ විශ්‍රාම වයස වර්තමානයේදී කීයද? ඒ තමයි අවුරුදු 60. ජාතික අධ්‍යාපන ආයතනය පිහිට වූ වර්ෂය කුමක්ද? ජාතික අධ්‍යාපන ආයතනය පිහිට වූ වර්ෂය කුමක්ද? ඒ තමයි 1985. පිහිටවන්නේ 1985 අංක 28 දරන පනතින්. 1985 අංක 28 දරන පනතින් තමයි NIE එක පිහිටවන්නේ. පාසල් වාරසටහන සහ පාසල් විභාග කාලසටහන් ප්‍රකාශයට පත් කරන්නේ කුමන ආයතනය මගින්ද? ඒ තමයි අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව මගින්. ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිහිට වූ වර්ෂය කුමක්ද? ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිහිට වූ වර්ෂය තමයි 1978. යුනිවර්සිටි ග්‍රාන්ට් කමිෂන් එක පිහිටවන්නේ 1978 දී. ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ කවදාද? ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ කවදාද? ඒ තමයි ඔක්තෝබර් මාසේ 5 වෙනිදා. ඔක්තෝබර් 5 වෙනිදා තමයි ලෝක ගුරු දිනය සමරන්නේ. ඊතක්සලාව යනු කුමක්ද? ඒ තමයි රජයේ නිල ජාතික පාසල් ඉගෙනුම් කළමනාකරන පද්ධතිය. රජයේ නිල ජාතික පාසල් ඉගෙනුම් කළමනාකරන පද්ධතිය තමයි LMS එකක් තමයි ඊතක්සලාව කියලා කියන්නේ. ලංකාවේ ප්‍රථම ඩිජිටල් පාසල කුමක්ද? ලංකාවේ ප්‍රථම ඩිජිටල් පාසල තමයි ජයවර්ධනපුර මහා විද්‍යාලය. ජයවර්ධනපුර මහා විද්‍යාලය. බ්ලෙන්ඩඩ් ලර්නින් කියලා කියන්නේ මොකක්ද? බ්ලෙන්ඩඩ් ලර්නින් කියලා කියන්නේ සාම්ප්‍රදායික පන්ති කාමර අධ්‍යාපනය සහ මාර්ගගත එහෙම නැත්නම් ඔන්ලයින් අධ්‍යාපනයේ මිශ්‍ර වූ ක්‍රමයකට තමයි අපි බ්ලෙන්ඩඩ් ලර්නින් කියලා කියන්නේ. සාම්ප්‍රදායික පන්ති කාමරය වගේම මාර්ගගත අධ්‍යාපනයේ මිශ්‍ර වූ ක්‍රමය තමයි බ්ලෙන්ඩඩ් ලර්නින් කියලා කියන්නේ. NVQ කියන එකේ තේරුම කුමක්ද? NVQ කියන්නේ National Vocational Qualification ජාතික වෘත්තීය සුදුසුකම්. ජාතික වෘත්තීය සුදුසුකම් තමයි මේ NVQ කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාසල්වල ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය නැවත ආරම්භ කළේ කුමන වර්ෂයේදීද? ලංකාවේ රජයේ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය නැවත ආරම්භ කළේ 2001 දී. 2001 දී තමයි නැවත ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ආරම්භ කළේ. ශ්‍රී ලංකාවේ ගුරු පුහුණු සඳහා ඇති පීඨ හඳුන්වන්නේ කුමන නමකින්ද? ලංකාවේ ගුරු පුහුණු සඳහා ඇති පීඨ හඳුන්වනු ලබන්නේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කියලා. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ. National Colleges of Education.